අපි ඇබ්බැහි වෙලා ඉන්න නරක පුරුදු නවත්ත ගන්න ලේසි ක්‍රමයක් මේ කියන්නේ. හෙට ඉඳන්ම අනිවාර්යයෙන්ම නවත්තනවා කියලා පොරොන්දු වුණාට නතර කරගන්න අවුරුද්ද දන්නවා. ඒක අපේ දියුණුවට බාධාවක්. මේ ඇබ්බැහි වීම, කම්මැලිකම, එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට කේන්ති ගන්න එක වගේ මේ ඇබ්බැහි වීම පාලනය කරගන්න බැරි ඇයි? හිතේ හයියක් නැති නිසාද? නෑ. අපේ මොළය අපි හරියට තේරුම් අරගෙන ඒක පාවිච්චි කරන්නේ නෑ හරි විදිහට. නරක පුරුද්ද නතර කරන්න නෙමෙයි අපි කරන්න ඕන ආදේශ කරන්නේ. අපේ මොළයේ රික්තයකට එහෙම නැත්නම් හිස් තැනකට කැමති නෑ. බලෙන් නතර කළොත් මොළය එතන හිස් තැනක් තියෙනවා. ඒ නිසා එතනට තවත් එකක් ඉල්ලනවා. ඒ නිසා අපි හොඳම දේ තමයි කරන්න ඕන මේ නරක පුරුදු අයින් කරගන්න. නරක පුරුද්ද කරන වෙලාවට හොඳ පුරුද්දක් කරන්න පුරුදු වෙන්න ඕන. උදාහරණයක් විදිහට වැඩ කරද්දි පාළු හිතුනහම සෝෂල් මීඩියා යනව වෙනුවට විනාඩි 5ක් 6ක් ඇවිදලා එන්න. එහෙම නැත්නම් වතුර වීදුරුවක් බීලා නැවතත් ඒ වැඩේට එන්න. මොළය ටිකක් කම්මැලි. මොළය කරන්නේ අපි කියන දේ. ඒ නිසා අපි ඒක අපේ වාසියට හරව ගන්න ඕන. ලේසිම ක්‍රමේ තමයි අපි අර නරක පුරුද්ද කරන වෙලාවට ඒක අමාරු වැඩක් විදිහට කරන්න. එහෙම නැත්නම් ෆෝන් එක බලනවා නම් ඒක බාධාවක් විදිහට හරි කරදරයක් විදිහට හිතනවා නම් මොලේ කියන ඕන්න දැන් ලේසි වැඩක් කරන්න පටන් ගන්න කියලා. එතකොටම කරන්න තියෙන්නේ පරිසරය වෙනස් කරලා අපි වෙනත් වැඩකට යන එක. මොලේ කරන්නේ අපි කියන දේ නිසා අපි මේ නරක පුරුද්ද හිතනකොටම කියන්න ඕන අපි මේ වැඩේ පස්සේ කරමු, දැන් නෙමෙයි විනාඩි 10ක් ගියාට පස්සේ කරමු කියලා. එතකොට නරක පුරුද්ද කරන්න හිතනකොටම මොලේ දන්නවා විනාඩි 10ක් දෙන්න ඕන කියන සිස්ටම් එක. ඒ නිසා මොලේ කරන්නේ මම මගේ වෙලාවට පස්සේ ගන්නවා කියලා හිතාගෙන අපිට අපේ වැඩේ කරන්න ඉඩ දෙනවා. ඔන්න ඕක තමයි નિરાයාසයෙන්ම අපේ මොලේ හැඩගස්ම කියලා කියන්නේ. ඊළඟට එකම විදිහට ඉඳගෙන වෙනත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. නරක පුරුද්දට පොළඹවන තැන ඉන්නේ නැතුව හොඳ දේවල් කරන තැනකට එතනින් අයින් වෙලා යන්න. මේක එක රැයකින් දෙකකින් කරන්න බෑ. හුඟක් වෙලාවට අනිවාර්යෙන්ම මාසයක්වත් එක දිගට මේ විදිහට අපි මොලේට කියලා කරව ගන්න ඕන.